ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පුරතරගෙන් ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත් කරමින් බටහිරින් දෙකොළොව මාස්ටර්ස් කණ්ඩායම තරඟාවලියේ අවසන් මහා තරඟයට ඊයේ සුදුසුකම් ලබා ගත්තා. රායිපුරහිදී පැවති තරඟයේ පළමු පන්දුවට පහර දුන් කොදවුවන් කල්ලු 5ක් දැවි ලකුණු 179ක් රැස් කරගත්තත් පිරිතුරින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවර 20 අවසානයේ කල්ලු 9ක් දැවි ලබාගත හැකි වූයේ ලකුණු 173ක් පමණයි. උපුල් තරඟ පන්දු 22කදී ලකුණු 30කට දැවී ගිය අතර අසල ගුණරත්න පන්දු 42කින් ලකුණු 66ක් ලබා ගැනීම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර රැගෙන යාමට අවසන් පන්දුවාරයේදී පවා දැඩි උත්සාහයක නිරත වුණා. නමුත් ඒ සාර්ථක වුණේ නැහැ. ඉසිරු දාන පන්දු 10කදී ලකුණු 21යි. ඊයේ තරඟයේදී ජීවන් මෙන්ඩිස්ගේ දැවී යාම මහත් ආන්දෝලනයක් ඇති කළ දැවී යාමක් වුණා. 14 වෙනි පන්දුවාරයේ පළමු පන්දුවේදී ටීනෝ බෙස්ටසින් යොමු කළ පන්දුවකට කල්ලු රකින දිනේශ් රාම්දීන් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් තමයි ජීවන් මෙන්ඩිස් දැවී ගියේ. පිටි වෙනසරු දැවී යාමක් ලෙස සටහන් නොකලත් කොදවුන් නායක බයල් ලාරා විසින් එම දැවී යාම තෙවන වෙනසරු වෙත යොමු කළා. එහිදී බොහෝ වෙලා නිරීක්ෂණය කිරීමෙන් පසු තෙවන වෙනසරු විසින් එය දැවී යාමක් ලෙස සටහන් කළා. නමුත් හොඳින් ඒ දෙස අවධානයෙන් බැලුවම පෙනියන්නේ එම පන්දුව ජීවන් මෙන්ඩිස්ගේ පිත්තේ හෝ අත් ආවරණවල ස්පර්ශ නොවන බවයි. නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනා මත පළ කරන්නේ මේ හිතාමතාම දැවී යාමක් ලෙස සඳහන් කළ බවයි. ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයේ ක්‍රීඩා නොකිරීමට වෙනත් රටක් දරපු උත්සාහයක් බවද ඇතමෙක් මත පළ කරනවා. ඇත්ත වශයෙන් මෙම දැවී යාම සිදු නොවුණා නම් බොහෝ විට මෙම තරගයේ ප්‍රතිඵලය වෙනස් වන්නට තිබුණා. ජීවන් මෙන්ඩිස් දැවී යන විට ලකුණු 4ක් රැස් කරගෙන සිටියා.